හායි කොහොමද ඔයාලට ඉතින් ඔයාලව අතරින් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට ගේන්න හිතුවා මේ වීඩියෝ එකෙන් මගේ බබාට සතියක් ඇතුළත මම මොනවද දුන්නේ කියන එක. ඒ කියන්නේ සතිය දවස් 7 මම වේල් 3ක් යට මොනවද දුන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න දිගට මේ වීඩියෝ එකත් එක්ක මේකේ තියෙනවා මම මගේ බබාට ගිය සතිය ඇතුළත මම මොනවද යට දුන්නේ සහ ඒව හදපු විදිය හැම දෙයක්ම මේකේ තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න දිගට මගේ channel එකත් එක්ක. ඉතින් මේ තියෙන මම යාට සඳ දවසේ දෙම දීපු ඒ කැම්බෙල මේ තියෙන සව් වතුරෙන් උයලා ඒකට ෆෝමියුලා ටිකක් එකතු කරලා ඒකට ඇපල් කෙසෙල් අඹ පියාස් වගේ පළතුරු දාලා පොරිච්චයක් හදලා දුන්නා. ඊට පස්සේ මේ තියෙන්නේ මම දවල්ට යාට දීපු කැම්බෙල. ඉතින් මේකේ තියෙන සුවඳල් හාල් පරිප්පු පැලමුන් කැරට් මොනවද වටානා කොටු කළ එකතු කරලා අන්සෝල්ටඩ් බටර් ඇඩ් කරලා තියෙනවා. යාට ඒක ෆ්ලේවර් එක වැඩි වෙන. ඒ වගේම යාට ඩෙසර්ට් එක විදියට දෙලුන් තියෙනවා එදා. ඒ වගේම මම පොඩි චිකන් කෑල්ලක් වෙනම මෑෂ් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන යාට රැට තීප එක. මේ තියෙන කෝන් රයිස් ෆෝමියුලා එක ආමන්ඩ් එකක් එකතු කරලා. ඉතින් මේ තියෙන්නේ ගහරුවාත යාට තීපු කෑම වේල. ඉතින් මේ තියෙන්නේ ඕට්ස් ෆෝමියුලා යෝගට් සයිකලමන් තලැට් ටිකක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ තියෙන දවල් කෑම එක මේකේ තියෙන්නේ බත් පරිප්පු අබල පෙති බටානා ලීස් කැරට් එකට එකතු කරලා උයලා ඒකට ඊනියට කපාගත්තු මුකුණු වෙන සහ අන්සෝල්ටඩ් බටර් එකතු කරලා තියෙනවා. ඒ වගේම ඩෙසර්ට් එකට කෙසෙල් තියෙනවා යාට සහ බැඳපු බිත්තරයක් විතරක් එකක් එකතු කරලා තියෙනවා යාට මේ දවසේ දවල්ට දීපු එක. මේ තියෙන්නේ රැට දීපු එක මේ චිකන් පාස්තා මම ගත්තේ පෙනී කියන පාස්තා එක පොඩියට තම්බලා පොඩියට කීනියට කැපුවා යාට ලොකු වැඩි නිසා කපලා බටර් ටිකක් දාගෙන ඊට පස්සේ චීස් පොල් කිරි දාලා සෝස් එකක් වගේ හදාගත්තා. ඒකට තඹ පාස්තා ටික එකතු කරගෙන අන්තිමට ෆ්‍රයි කරපු චිකන් පොඩ්ඩක් එකතු කරගත්තා. මේ තියෙන්නේ බදාදා දවසේ මම මුලින්ම උදේට යට දුන්නේ ඕට්ස් පැන්කේක්, ඕට්ස් බනානා පැන්කේක්, බනානා ඕට්ස් මිල්ක් එකට බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ එකෙන් පොඩි පැන්කේක් හදාගත්තා. ඒ වගේම මේක මම යට දුන්නේ මෑෂ් කරපු බනානා සහ තව බනානා පීසස් එක. ඉතින් මේ තියෙන දවස් මම යට දවල්ට දීපු කෑම. සුවඳල් හාල්, කැරට්, බටානා, මස් සහ කොස් ඇට එකට උයලා ඒකට කංකුම් පොඩ්ඩක් දැම්මා කොළ විදිහට. ඒ වගේම මස් කෑල්ල වෙනම චිකන් එක වෙනම මම මෑෂ් කරගත්තා. ඊට පස්සේ චීස් කෑල්ලක් තියෙනවා සහ යට ඩෙසර්ට් එකට ගස් ලැබු තියෙනවා. ඉතින් මේ රැට දුන්න එක මේක වෙජි ඔම්ලට් එකක්. බිත්තරයකට ලීස් කැරට් ගෝවා චූටි පොඩි ලුණු තක්කාලි බෝංචි ඔක්කොම හීනියට කපලා දාලා ඒක හොඳට බිත්තරේ කවලම් කරගෙන ඊට පස්සේ පෑන් එකක් හීට් කරලා ඒකට දාලා ඔම්ලට් එක හදාගන්න තියෙන්නේ. එයාට ඩෙසර්ට් එක විදිහට හම්බුනේ ඔරෙන්ජ් දොඩම් බිකි කීපයක් හම්බුනේ. ඉතින් මේ තියෙන බ්‍රහස්පති දවසේ මම එයාට දීප එක මේකේ තියෙන්නේ ඕට් මීල් එකක්. ඕට් මීල් සහ එයාට රටින්දි බටර් එක මික්ස් කරලා දීලා තියෙනවා. මේ තියෙන යාගේ දවල් කෑම එක මේකේ තියෙන සුවඳල් හාල් පරිප්පු පැලමුන් සහ කොස් ඇට සහ කැරට් තියෙනවා. තව චිකන් තියෙනවා. මම ඒ ටික ඔක්කොම එකට කුක් කරලා මෑෂ් කරලා ඒකට අන්සෝල්ටඩ් බටර් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම තව පොඩි ෆ්‍රයිඩ් චිකන් කෑල්ලක්. ඒ වගේම ඒ ෆ්‍රයිඩ් චිකන් කෑල්ලත් එක්ක යට ක්‍රීම් චීස් පොඩ්ඩක් තියෙනවා. කොත්මලි ක්‍රීම් චීස් එක. ඒ වගේම යට ඩෙසර්ට් එක විදිහට හම්බෙන්නේ බනානා. ඊට පස්සේ මේ තියෙන යාගේ රෑ කෑම එක මේ තියෙන රුලන් සහ මේකට මම ආමන්ඩ් එක පවුඩර් කරලා ඒකේ පොඩ්ඩක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම යාට ඩෙසර්ට් එක විදිහට ග්‍රීක් යෝගට් එක අඹ මික්ස් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ යාගේ සිකුරාදා දවසේ යාට මම දීපු කෑම වේල. ඉතින් යාට උදේම හම්බුනේ දා රුලන් පෑන් එකේ පොඩ්ඩක් ෆ්‍රයි කරලා ඒක විනාඩි කිහිපයක් වතුරෙන් උයලා ඊට පස්සේ ඒකට කෙසෙල් සහ අන්සෝල්ටඩ් බටර් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම බනානා වෙනම මෑෂ් කරලා ගත්තේ යාට අද. ඉතින් මේ තියෙන එදා දවසේ යට දවල්ට හම්බුන කෑම එක මේකේ තියෙන සුවඳල් හාල් අල බට්ටක්කා සහ මුං ඇට ඒ වගේම හබල පෙති එකතු කරලා තියෙනවා. ඒ වගේම මුකුණු ඇට ටිකක් සහ අන්සෝල්ටඩ් බටර් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම ඒකත් එක්ක යට එග් ඔම්ලට් එකක් තමයි හම්බුනේ. ඉතින් තියෙන එදා දවසේ රැට යට හම්බෙන කෑම එක මේකේ තියෙන සුවඳල් හාල් කව්පි වට්ටක්ක සහ බෝංචි ඒ වගේම කොසර කිපක් එකතු කරලා තියෙනවා මුකුණු ගන්නස එක. ඒ වගේම යට ඒකත් එක්ක චීස් කෑල්ලක් සහ ඩෙසර්ට් විදියට පපාය හම්බෙනවා. ඉතින් මේ තියෙන සෙන්සුරාදා දවසේ එදා දවසේ යට උදේම හම්බුනේ කිරිත් එක්ක ඕගනික් සීරියල් මික්ස් කරලා ඒකත් එක්ක යට බනානා හම්බුණා. බනානා ටිකක් මෑෂ් කරලත් වෙනම තියෙනවා. ඒ වගේම මේ තියෙන යාගේ දවල් කෑම එක. එයාගේ දවල් කෑම විදියට යට හම්බෙන්නේ බත් බෝංචි කැරට් සහ තඹ පිටරයක් මම ඒකට ගී ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම ඩෙසර්ට් එක විදියට යට හම්බ වෙනවා පපායා. ඒ වගේම මේ තියෙන යාගේ රෑ කෑම එක.
එයාගේ රෑ කෑම එක විදියට යට හම්බෙන්නේ සුවඳල් හාල්, බටානා, අල සහ සාරණ කොළ ටිකක් එකට උයලා ඒ වගේම චිකන් කෑල්ලක් එකට දාලා කුක් කරලා තියෙන එකට චිකන් කෑල්ල මම වෙනම මෑෂ් කරලා අරන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඉරිදා දවසේ යාට උදේම හම්බ වෙන්නේ බත්, කෙසෙල් සහ ෆෝමියුලා ලා. ඒකට මම අන්සෝටල් බටර් පොඩ්ඩක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන යාගේ දවල් කෑම එක. මේකේ තියෙන්නේ බත්, කැරට්, අල සහ චිකන්. ඒකට මම අන්සෝල්ටඩ් බටර් ඇඩ් කරලා තියෙනවා. මේක හදලා තියෙන්නේ පියුරි මෙතඩ් එකට. ටිකක් වැඩිපුර මෑෂ් කරලා. ඊට පස්සේ යාට රැට හම්බුනේ බත්, වට්ටක්කා, බෝන්චි, චිකන් සහ බටර්. ඉතින් මම මේක හැදුවේ බත් ටිකයි ඔක්කොම බටර් වලින් ටෙම්පර් කරලා ඊට පස්සේ පොල් කිරි ටිකක් දාලා ඒකෙන් කුක් කරලා තමයි මේ කෑම එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අර මම මේ සතිය ඇතුළත යාගේ කැම්බේල් හදලා දුන්නේ. ඉතින් දිගටම එකතු වෙලා මගේ channel එකත් එක්ක. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් හැමෝටම ආදරේ.